හෙලෝ යානතින් සාධරම් පිළිගන්න ටෙක් බයිකව YouTube channel එකට. හරි යාළුවනේ අද මම කතා කරන්න යන්නේ දැන් ඇවිල්ලා තියෙන ගොඩම powerful AI voice generating software එකක් ගැන. ඉතින් යාළුවනේ ඒ තමයි මෙන්න මේ Hume AI කියන software එක. ඉතින් යාළුවනේ මේක 11 lab වලටත් වඩා ගොඩක් හොඳ software එකක්. ඉතින් යාළුවනේ අද අපි කතා කරමු අන්නේ software එක ගැන. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම web browser එක open කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ Google web browser එක open කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මම දැන් search bar එකේ search කරගන්නවා Hume AI කියලා. ඉතින් ඔයාලත් සර්ච් බාර් එකේ Hume AI කියලා සර්ච් කරගන්න ඕනේ. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට සර්ච් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට සර්ච් කරගත්තාම අපිට උඩින් එන සර්ච් රිසල්ට් එකෙන් තමයි යන්න තියෙන්නේ මෙන්න මේ Hume AI කියන වෙබ්සයිට් එකට. ඒ කියන්නේ මම අන්න ඒක ටච් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට ටච් කරගත්තාම මගේ Chrome browser එක open වෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන පොඩ්ඩක් එහා පැත්තට ඩ්‍රැග් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ පොඩ්ඩක් මේ විදිහට පල්ලෙහාට කරගත්තාම අපිට මේ විදිහට වෙබ්සයිට් එක ගැන විස්තර වගේක් තියෙනවා. මෙතන ඒ වෙබ්සයිට් එකේ තියෙන ලැන්ග්වේජස් ටික පෙන්නනවා. ඉතින් යාළුවනේ මේ උඩින්ම ඉංග්‍රීසි කියන එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ විදිහට පොඩ්ඩක් මෙන්න මේ වෙබ්සයිට් එකේ දකුණු පැත්තට ඩ්‍රැග් කරගන්නවා. ඉතින් යාළුවනේ මම මේ විදිහට පොඩ්ඩක් ඩ්‍රැග් කරාම උඩින්ම තියෙනවා ලොගින් කියලා එකක්. අන්නේ ලොගින් කියන එක මම එක් සැරයක් ටච් කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට ලොගින් ඉන්ටර්ෆේස් එකට මෙන්න මේ විදිහට ලොග් වෙනවා. ඉතින් යාළුවනේ පොඩ්ඩක් ලෝඩ් වෙනවා. මගේ කනෙක්ෂන් පොඩ්ඩක් අවුල්. හරි යාළුවනේ ඊට පස්සේ මේක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මම දැන් ඔයාලට account එකක් නැත්නම් මෙතන need an account කියන එකට ටච් කරලා යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම කෙලින්ම මෙතන sign in Google කියන එක දෙනවා. ඉතින් යාළුවනේ මම මෙතෙන්දී sign in Google කියන එක දෙනවා. මම මෙතෙන් මගේ Gmail එක select කරගන්නවා. ඔයාලත් ඔයාලට කැමති Gmail එක select කරගන්න ඕනේ. හරි යාළුවනේ ඊට පස්සේ මෙතනින් මම continue කියන එක දෙනවා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට fill කරන්න තැනක් එනවා. අන්න එතන මම මේ විදිහට මගේ first name කියන තැන කවිෂ්ක කියලා දෙනවා. හරි යාළුවනේ ඉතින් last name කියන එකත් මගේ last name එක මෙතන type කරගන්නවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙතන ඔයාලා මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න කියලා අහනවා. මම දැන් මෙතන YouTube කියන එක select කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මෙතන 3 වෙනියට YouTube කියලා තියෙනවා. මම ඒක select කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන යටින් අහනවා YouTube වල මොනකටද මේ වෙබ්සයිට් එක select මේ තෝරගත්තේ කියලා. ඉතින් යාළුවනේ මම මෙතන type කරගන්නවා content creating කියලා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට මම content creating කියන එක type කරගෙන මම ඉතින් යාළුවනේ මම මේ විදිහට මෙතන තියෙන tick දෙකක් on කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට tick දෙක on කරගෙන මම යට තියෙන continue කියන එක දෙනවා. හරි යාළුවනේ ඊට පස්සේ මේ විදිහට අපිට වෙබ්සයිට් එකේ main interface එකට log වෙනවා. ඉතින් යාළුවනේ මෙතන උඩින්ම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් voice designing කියලා. මං අන්නේ voice designing කියන එකට ඉස්සරහ ක්ලික් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ මේ විදිහට තමයි අපිට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා උඩින්ම තියෙන ටෙක්ස්ට් එකෙන් ඔයාලට ජෙනරේට් වෙන්න ඕන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕනේ. මම දැන් මෙතන නිකන් auto generate කියන එක දෙන්න. ඒක ඔයාලට කැමති යාළුවා කැමති එකක් ඔයාලට ටයිප් කරලා දෙනවා. මම ඉතින් මේක එක්සැම්පල් එකක් දෙන කරන හින්දා නැත්නම් ඔයාලට උඩ ටෙක්ස්ට් කියන දන ඔයාලට කැමති ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ යට මේ කළු පාටින් තියෙන generate කියන එක උඩ එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේ විදිහට generate කියන එක උඩ ඉස්සරහ ක්ලික් කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මේ විදිහට අපි generate කරගත්ත sample 3 sample එකයි තියෙන්නේ. මම 3ක් generate කරගත්තා. ඉතින් යාළුවනේ ඔයාලගේ voice එක යටින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ හරි ඊට පස්සේ ඔයාලා මේ ඔයාලා කැමති එක select කරගෙන මෙතන යට තියෙන කළු පාට select sample කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තාම ඔයාලට මේ sample එක fold එකකට වගේ එකක් add කරගන්නවා. අන්නේ fold එකේ නම type කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට description එක add කරගන්නත් පුළුවන්. මම දැන් description එක add කරගන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඊට පස්සේ එහා පැත්තෙන් ඔයාලට English කියන එක දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ විදිහට English කියන එක දීලා මෙන්න මෙතන save කියන එක දෙනවා. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ මේ විදිහට අපේ voice එක save වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මම මේ 33 එක සැරයක් click කළා මෙතන download කියන එක දෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ download කියන එකෙන් ලැබුවට පස්සේ ඔයාගේ මෙන්න මේ voice එක ඔයාගේ ෆෝන් එකට save වෙනවා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට තමයි ඔයාලා AI voice එක generate කරගන්නේ මෙන්න මේ website එක හරහා. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි voice generating software එක ගැන අපි වීඩියෝ එක ඉවර වෙන්නේ. හරි යාළුවනේ මම හිතනවා අද ගෙන අපේ වීඩියෝ එක ඔයාලට ගොඩම ප්‍රයෝජනවත් වෙන්න තියලා. ඉතින් යාළුවනේ ඔයාලත් මෙන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔයගේ තමයි ඔයාලගේ දස් පාලින් කමෙන්ට් කරන් යන්න. හරි යාළුවනේ එහෙනම් හැමෝටම ජය වේවා.